හායි කොහොමද ඔයාලට? මං හිතනවා ඔයාලා හොඳින් ඉන්නවා ඇති කියලා. දැන් මේ අලුත් අවුරුද්ද සමරන්න අපි ලෑස්ති වෙන වෙලේ මම මේ සිංහල අච්චාරුවක් හදන විදිය ඔයාලට වීඩියෝ එකකින් ගේන්න තමයි මේ යන්නේ. ඉතින් ඇත්තටම අපි කවුරුත් දන්නවා සිංහල අච්චාරු හදන විදිහ. ඒත් ඉතින් අර මම හදන එක මම හිතුවා ඔයාලටත් පෙන්වන්න ඕනි කියලා. මොකද අපේ ගෙදර කට්ටිය නම් හරිම ආසයි මේ සිංහල අච්චාරුව කන්න. ඉතින් විශේෂ අවස්ථාවක අපි සාමාන්‍යයෙන් මේක අපි කෑම මේසෙට හදනවනේ. ඒ නිසා ඉතින් මාත් හිතුවා මේ සැරේ මාත් හදන්න ඕනි කියලා. ඉතින් මේ තියෙන්නේ ඒකට අවශ්‍ය කරන බඩු අමුද්‍රව්‍ය තමයි. දැන් ඔයාලට පේනවා ඇති. ඉතින් හරි එහෙනම් අන්න පටන් ගමු කට්ටිය බලන්න. මම හිතනවා මේක දැන් ඔයාලත් කරයි මම හදන විදිහ බලලා කියලා. අපි කවුරුත් දන්න ගොරකා. ගොරකා මේකට අපි දෙකක් විතර දාගන්නවා. දාලා මේකෙන් ලුණු ටිකක් දාගන්නවා. මොකද අපි මේ මිරිස් තම්බ ගද්දි අපි ඒක දාන්න ඕනේ. දාලා මේ වගේ තෙල් හැන්දක් ගන්න ඕගලන්ට ලේසි එකට. දැන් මේ වතුර උතුරනවා මම දැන් මේක දානවා මෙහෙම තැම්බෙන්න. හැබැයි වැඩි වෙලාවක් තියන්න එපා. එතකොට මේ අච්චාරුවේ පාට සම්පූර්ණ වෙනස් වෙනවා. ටක් ගාලා ටිෂු එකක් දාලා ප්ලේට් එකකට ගන්න. දැන් අපි මේ කැරට් ටිකයි කපපු ගස් ලබු ටිකයි අපි මෙහෙම ලාවට තම්බ ගන්නවා. තම්බගෙන දැන් අනිත් ටික අපි ඔක්කොම තම්බ ගත්තා. දැන් ඒකේ පාට වෙනස් වෙන්න ඉස්සලා ලිප ඕෆ් කරලා අපි මේ වගේ පෙරා ගන්න ඕනේ. අනිවා අපිට එකපාර ගන්න බෑනේ. ඒක තම්බ ගත්ත ටික මේ. මාළු මිරිස් ටික, ලුණු ටික, මිරිස් ටික. දැන් ඔයාලට පේනවා ඇති මේක පොඩ්ඩක්වත් කලයක වෙනස් වෙලා දැන් අපි තම්බ ගන්නවා තම්බලා ඉවරයි. දැන් මේ අපි විනා කිරි එක දානවා. දාලා අපි දැන් මේ තවරන මිශ්‍රණය
හැබැයි මේ විනාඩි මම ගත්ත ප්‍රමාණය ඔයගලන්ට මදි වගේ තේරෙනවා මට හිතෙනවා මදි කියලා. චුට්ටක් අපි මොකද බඩු කියන ප්‍රමාණෙත් එක්ක දැන් අපි කැමති ප්‍රමාණයට ඔයාලා කැමති විදිහට ප්‍රමාණය දාගන්න. ගම්මිරිස් ඕගොල්ලන්ගේ සැර කන විදිහට ඕගොල්ලෝ ගම්මිරිස් දාගන්න. අපි දැන් ටිකක් සැර කනවා. මෙතන මේ කියන එක අපි ඔක්කොම දානවා. මොකද අච්චාරුවක් වුණාම හොඳට සුවඳ තියෙන්න ඕන. අපි ඔක්කොම දානවා. අබ නම් හඳු තුනක් දැන් අපි බලමු. ඕහෙන් තුනක් ඇති. මගේ ප්‍රමාණය නම් අපි රහ විදිහට ඕගොල්ලෝ කන ලුණු ප්‍රමාණය දාගන්න. ඕගොල්ලෝ කැමති ප්‍රමාණය. ඔයගොල්ලෝ ගොඩක් අය ලුණු කනවා, ගොඩක් අය ලුණු කන්නේ. මේ සීනි චුට්ටක්. ගොඩක් නෙමෙයි සීනි චුට්ටයි. දාලා අපි හොඳට මේක මික්ස් කරගන්න ඕනේ. බලමු මේකේ රස කොහොමද? මට නම් ලුණු ටිකක් මදි. සීනි චුට්ටක්. දැන් නම් හරිය. හැබැයි ගම්මිරිස් ටිකක් මන් දානවා. ගම්මිරිස් සර මදි නිසා. මම මිශ්‍රණය හදාගත්තා. ඉස්සරලා දාගමු මේ මිරිස් ටික. මම මේ ටිෂු එකක් දාලා තින්නේ. මේකේ මිරිස් වල තම්බද්දි තිබුණොත් චුට්ටක් හරි වතුර ඒ ටිෂු එකට උරා ගන්නවා. නැත්නම් මේක වැඩි කල් තියාගන්න බෑනේ වතුර තිබුණොත්. එහෙනම් මේ ඔක්කොම එකින් එක අපි ඉස්සර මේ ටික දාගමු. මේකේ ප්‍රමාණය චුට්ටක් නිසා මේකෙන් එක මික්ස් කරගන්න. අපි අනිත් මිරිස් ටික දාගන්නවා. ලුණු ටිකක් දාගන්නවා. අපි මේක ඔක්කොම හොඳට මික්ස් කරගන්නවා. හැබැයි මේක මම මේකේ ප්ලාස්ටික් එකේ හැදුවට මේක එක්කෝ වීදුරු බෝල් එකක් නැත්නම් මුකුත්ම ඒ වගේ එකක් නැත්නම් ප්ලාස්ටික් එක හැදුවට කමක් නැහැ. හැබැයි මේක අවසානයේ සීසන් වෙන්න තියන්න ඕනේ මේ මැටි හට්ටියට. එතකොට තමයි රස අපි කවුරුත් එක දන්නවනේ. හොඳට කට වහලා අපිට අවශ්‍ය දවස වෙනකන් මේක හොඳට මේ සීසන් වෙන්න තිබ්බහම හරි. මේක හැබැයි කට වහන්න ඕනේ ඔයගොල්ලෝ 4 කොලයකින්. මොකද නැත්තම් ජල වාෂ්ප මේකට මේවා වෙන නිසා මේම හොඳට තද කරලා විරවලා වහලා තියන්න අවශ්‍ය දවස වෙනකන්. මොන දැන් අපි අච්චාරු හදලා ඉවරයි.
ඔන්න දැන් අපි අලුත් රස කැවිල්ලක් හදන්න කවුරුත් දන්නවා පෝල් කේක්. මම හිතන්නේ ඔයගොල්ලෝ හදලත් ඇති. හදන්න දන්නවත් ඇති. මම ඉතින් දැන් අද මෙහෙට ඇවිල්ලා මේ ෆස්ට් ටයිම් තමයි මම පෝල් කේක් හදන්න යන්නේ. ලංකාවේදී නම් හැදුවා. දැන් ඉතින් හදන්න යන්නේ. අපි බලමු ඉස්සල්ලාම දැන් භාජනයට අපි සීනි වතුරයි දාලා ඒක හොඳට රන්වන් පාට වෙනකන් මේ රත් කරගන්නවා. හරි මම එකින් එක කියන්නම් කරද්දී ඔයගොල්ලන්ට. අද හරි මහන්සි දවසක් කැවිලි වර්ග පොල් කේක් ඔක්කොම හදලා හරි ටයර්ඩ්. අර මගේ මූණෙම පේනවත් ඇති. මම නෑ ඉස්සර වතුර ටික දැම්මා අපි. ඊපස් මොකද දෙන්නේ කියලා සීනි ටිකක් දැම්මා. අපි රන්වන් පාට වෙනකන් මේ හත් කරගන්න ඕනේ. ටික ස්ටොප් කරලා. අපි මේකට අරන් තියෙන දැන් සීනි දැම්මා වතුර දැම්මා. මෙතන තියෙනවා පැණි භාගයක්. මම 250ක පොල් කේක් එකක් හදන්න යන්නේ. මෙතන බටර් ග්‍රෑම් 50යි. බිත්තර 2යි. කටින් 250යි. උඩින් දාන්න කජු ටිකක් තියෙනවා. මේකට කලවම් කරන්න කජු. පිටි අරන් තියෙනවා මම ග්‍රෑම් 625ක්. පොල් ගෙඩියයි වැනිලයි. දැන් මේක රන්වන් පාට වෙනකන් ගෝල් කලෙන්ඩ රත් කරගන්න ඕනේ. ඊට පස්සේ තමයි අපි පැණි එක දාන්නේ. අපි දැන් පැණි එක දානවා. දැන් අපි පැණි එක උතරනකම් මේක මේවා කරලා අපි දැන් පැණි එක උතුරනකම් කූ ගන්නවා. අපි දැන් මේක මේවා කරලා මේක උතුරනකොට තමයි අපි පොල් ටික දාලා මලව ගන්නේ. සාමාන්‍යයෙන් අපි පොල් පැණි හදාගන්නේ. අන්න ඒ විදිහට තමයි මේක අපි පැණි එක උතුරනකොට පොල් ටික දාලා මලව ගන්න ඕනේ. ඔන්න දැන් මගේ පැණි එක නම් උතුරගෙන එනවා. වැඩි පැණි මේවා වුණාම අමාරුයි මේවා කරගන්න. දැන් පොල් අපි ටික ටික දාලා මෙහෙම මලව ගන්නවා දැන්. ටික ටික දාලා මලව ගන්න ඕනේ දියාරුවට. මේක ඝනකම් වෙන්න හදන්නේ නැහැ. දියාරුවට මලව ගන්න ඕනේ. දැන් ඔයාලට පේනවා ඇති මේක තියෙන විදිහ. කලයක දියාරු ගතිය. මේක තව චුට්ටකින් අපි ඕෆ් කරලා මේක හොඳට නිවෙන්න තියන්න ඕනේ. මම ඕෆ් කරා.
මේක අපි හොඳට නිවෙන්න තියනවා. දැන් අපි අර ගත්තු බිත්තර දෙක මෙහෙම කඩාගෙන දාගෙන ඒක හොඳට බීට් කරගන්න ඕනේ. අරක නිවෙනකම්. දැන් මම ඒක නිවෙන්න පැත්තකින් තිබ්බා. ඊට පස්සේ තමයි අනිත් ඔක්කොම එකට දාලා මික්ස් කරන්න ඕනේ. හොඳට මික්ස් කරලා දුවලා අරක නිවුණාට පස්සේ අපි අනිත් බර ටිකක් මික්ස් කරනවා. මම ඒකත් ඔයාලට පෙන්නන්නම්. දැන් අර අපි ගත්ත බටර් ක්‍රෑම් 50ක් දාලා මේක හොඳට මික්ස් කරනවා. හොඳට මික්ස් වුණාට පස්සේ තමයි අපි බීට් කරගත්තු මේ බිත්තර ටික දාන්නේ. හරි? අපි මේකත් දාලා හොඳට මික්ස් කරනවා. මම නම් මේක ටක් ගාලා නිවා ගත්තා. මොකද අපි මේ අපිට දැන් ස්නෝ කරන හින්දා එළියේ හරි කූල්. මම පොඩ්ඩක් මේ ඩෝ එක ඇරලා තියලා තිබ්බහම මේක ටක් ගාලා නිවුණා. ඔයගොල්ලෝ හොඳට නිවෙනකන් ඉන්න නැත්නම් බටරුත් ඔයිල් වෙනවා. බිත්තරෙත් මේවා වෙනවා දාද්දි හින්දා හොඳට නිවුණාම තමයි දෙකම මේකට එකතු කරන්න ඕනේ. දැන් අපි පාන් පිටි ටික මික්ස් කරන්න යන්නේ. මේ පාන් පිටි ඔක්කොම පොඩ පොඩ දාගමු. මොකද එකපාර දාගෙන වැඩි වුණොත් හරි මදි වුණොත් හරි ප්‍රශ්නයක් වෙනවනේ. මේක අර ගන්න ඕන පදම අනුව මේ දාගන්න ඕනේ. අපි එහෙනම් ටික ටික මික්ස් කරලා බලමු. දැන් අපි මේකට කජු මික්ස් කරනවා. අටින්දි ටික ටික මික්ස් කරමු.
කනෙක්ට් කරන්න ගියාම හරි හයි. මේකට අපි වැනිලා ටී එකක් දාමු. මොකද වැනිලා දාපුවම සුවඳයි. 아무තු සුවඳක් එනවනේ පොල් එකත් එක්ක. ඔයාලට පේනවා ඉතින් මම මේ මික්ස් කරගන්න විදිහ. ඔයගොල්ලෝ ඒ විදිහට එනිට පොඩ පොඩ මික්ස් කරගන්න. ස්ටොප් කරන්න. දැන් මම මේක හොඳට මික්ස් කරගෙන ඉවරයි. ඔයගලන්ට පේනවා ඇතිනේ. මේ වගේ එක තියෙන්න ඕනේ. දැන් මම ට්‍රේ එකක් ලෑස්ති කරගත්තා. ඔයගොල්ලෝ මතක ඇතුවේ මේ ට්‍රේ එකට ඔයිල් පේපර්ස් 4ක් දාන්න. නැත්නම් අඩිය ඔක්කොම මේ කර වෙනවා. ඒ නිසා මතක ඇතුව ඔයිල් පේපර්ස් 4ක් දාන්න. මෙතන තව පැණි ටිකක් ඕගොල්ලෝ අරගන්න මේකේ උඩින් මෙහෙම වක් කරන්න. එතකොට මේක චුට්ටක් සමතලා කරගන්න ලේසි. ඒ වගේම සමතලා කරගත්තට පස්සේ ඕගොල්ලෝ බේක් කරන්න කලින් ආපහු oven එකට දාන්න කලින් පැණි ටිකක් උඩින් දාන්න කල්චු එහෙම හරි දානවා නම් තව උඩින් දාගන්න පුළුවන් ඔයගොල්ලන්ට. එතකොට මේක ලස්සනට මේ ඩාර්ක් බ්‍රවුන් එකකට මේ වෙට් ගත්තොත් බේක් වෙලා එනවා. නැත්තම් අර ටිකක් කරන්නේ වගේ වෙනවනේ වේලිලා වගේ. පේනවනේ ප්‍රොජෙක්ට් කතිය. ඔයගොල්ලෝ මෙහෙම කොම්බලට දාලා ලස්සනට බැලන්ස් කරලා දාගන්න. පැණි ටිකක් ලස්සනට දාලා මේකේ වැඩේ ඉවරයි. දැන් අපි කටු දාලා ඩෙකරේට් කරගමු. ලස්සනට
ඇත්තට පිට රටක ඉන්න අපිට මේ වගේ කෑමක් හරියාගේ මොකද ලංකාවේ අපේ කඩවල් වල වුණත් මේවා තියෙනවනේ අපිට අරන් කන්න. දැන් මෙහෙදි අපිම හදාගන්න ඕන අපිට කන්න ආසයි නම්. මොකද කැනඩාවේ වගේ නම් මේව නැහැ. කේක් තිබ්බත් මේ වගේ දේවල් නම් හරි අඩුයි. මම දැකලම නෑ. ඉතින් අපිම ඉතින් මේවා හදාගන්න ඕන අපිට ආස වෙච්ච වෙලේට කන්න. ඒක තමයි මම හිතුවේ අපේ පොඩි අයටත් කට්ටියටම කන්න ආසයිනේ. මේ වගේ දෙයක් හදමු කියලා මේ සැරේ. මම හැදුවා. මොගොල්ලොත් හදලා බලන්න. එහෙනම් දැන් මම මේක අවුලකට දාන්න බේක් වෙන්න. දැන් මේක සාමාන්‍යයෙන් ලංකාවේ නම් සෙල්සියස් වලින්නේ තියෙන්නේ. සෙල්සියස් 175ට තමයි මේක oven එකට දාන්න ඕන ප්‍රීහීට් කරලා. දැන් අපේ නම් කැනඩාවේ මම ඉන්නේ කැනඩාවේ නිසා අපේ සෙල්සියස් නෙමෙයි තියෙන්නේ ෆැරන්හයිට්. ෆැරන්හයිට් නම් සෙල්සියස් වල ෆැරන්හයිට් වලට හරවපුවාම 347ක් තමයි හරි මේක ඒ වුණාට දැන් 300 සාමාන්‍ය oven වල 5න් 5ට යනවා 5න් 5ට යන oven එකක් නම් 345ට තමයි අපිට දාන්න වෙන්නේ නැත්නම් මේක 350ට දැම්මොත් මේක කර වෙන්න පුළුවන් ඒ නිසා 345ට දාන්න. දැන් මම oven එක 345ට ප්‍රීහීට් කරගත්තට පස්සේ අන්න ඔය කේක් එක දානවා. මේක දාලා සෙල්සියස් අංශක 150ට ඕගොල්ලන්ගේ අපේ නම් ෆැරන්හයිට් ඉඳලා 302ට දාන්න ඕනේ. ඒත් මට දැන් 5න් 5ට යන නිසා 300ට තමයි මම දාන්නේ. දාලා පැය භාගයක් ඕගොල්ලෝ බේක් කරගන්න. දැන් අපි අතුරුපසක් හදන්න යන්නේ කැවිල්ලක් ඒක ඇත්තටම මේ කේසරී කියලා අපි කවුරුත් අහලා තියෙනවා. හැබැයි ගොඩාක් කට්ටිය කාලා නැතුව ඇති. දැන් මේ කැනඩාවේ නම් කේසරී මේ මික්ස් පැකට් එක තියෙනවා. ඉතින් දැන් ඒක අරන් ඇවිල්ලා මම තමා මේ හදන්න යන්නේ. දැන් මේ තියෙන්නේ මික්ස් පැකට් එක. මම මේ බෝල් එකකට දාගත්තා. ඒකේ හැමදේම තියෙනවා කජු, ප්ලම්ස් ඔක්කොම තියෙනවා. ඊට අමතරව මම ඉතින් වැඩිපුර කජු දාගන්න ඕනේ මේ කජු ටිකක් ගත්තා. උඩින් දාන්න කජු ටුට්ටක් ලස්සන ඩෙකරේට් කරගන්න ගත්තා. ඊට අමතරව වැනිලා මේ ගී එක. ඉතින් දැන් මේක වතුර උතුරගෙන එනකොට තමයි මේක දාන්න තියෙන්නේ. දාලා හොඳට අපි සාමාන්‍යයෙන් අපි බලමුකෝ කොහොමද කරන්නේ. මගේ මේ ෆස්ට් ටයිම් බලමු අපි කොහොමද කරන්නේ කියලා. මම එකින් එක ඔයාලට පෙන්නන්නම්. අපිට ඉතින් කෑම මේසෙට අලුත් කෑම ඕනේනේ කැවිලි ජාති ඕන. අවුරුද්දේ පළවෙනි දවසේ හෙට. දැන් මේක නැත්තම් මේක ගල් වෙලා මේ අඩිය අල්ලන්න පුළුවන් නේ. ගොඩක් තික් වෙනකන්. මේ ඇත්තටම මේ කේසරි හදන්නේ මේ රුලන් වලින්. මේ තියෙන්නේ ඔයාලට පේන්නේ නැති නේ. රුලන් වලින්. මේක අපේ හදිගේ ආසම කෑම. ඉතින් මම මේක මේ ඇත්තටම අර ඔරිජිනල් විදියට මම හදන්න දන්නේ නැහැ. මම එකක් දවසක මේ ටෙස්ට් කරලා බලන්න ඕනේ. මම මේක මේ ගත්තා අපිට හදලා බලන්න පුළුවන් වෙයිද කියලා හරියට.
දැන් ඔන්න ඔයාලට පේනවා ඇති මේකේ මම ලිප ටිකක් අඩු කරලා තියෙන්නේ අඩු ගින්දරේ. දැන් මේ වගේ එන්නේ ඒක. දැන් මේකේ කැට ගැහෙන්නේ නැතුව හොඳට බුබුලු වෙද්දි කූරු ගාලා අර අපි කියන්නේ පදමට එන්න ඕනි කියලා. මේ විදිහට ගන්න ඕනේ. ඒක විශ්සි වෙනවා හැම දිහාට. කොහොමද? දැන්ද දාන්න තියෙන්නේ. කොයි ඊට පස්සේ දාන්න තියෙනවා ගී හඳි අත. දැන්ද අතට වෙලා යනවා. 5 minutes වලින් 5 minutes ගියේ නෑ තාමනේ. ඇත්තටම මම හිතනවට වඩා හොඳට ඇවිල්ලා තියෙනවා බලමුනේ. ටේබල් ස්පූන්. ඔන්න දැන් අර මම වැඩිපුර දාගත්තු කචු ටික මේකට එකතු කරනවා. ඒක තමයි මේකේ කචු හැපෙද්දි රසයිනේ. දැන් මේකට ගී වලින් අපි දාන්න ඕනේ මේ සැහැන්දි 3ක් නැත්නම් 4ක්. මේක ගානට ඇවිල්ලා තියෙන්නේ. මෙහි සීතලයිනේ මගේ ගී එක ගල් වෙලා. ලංකාවේ වගේ නෙවෙයිනේ ගී එක හරි ගන්න බැරි තරම්. දෝනි මේ වගේ කඩලා ගන්න. තව එකක් නේ ඕන. බලන්න ඉන්න බෑ. තුනක් දැම්මනේ. ඔව්. තව එකක්. ඉතින් ගන්න. වැනිලා ටීකුත් දැම්මා. දැන් නම් ගානට පදමට ඇවිල්ලා තියෙනවා මේක මේ. ඔයාලට පේනවා ඇති. හොඳට මික්ස් කරගන්න නැත්නම් වැනිලා එක පාටවල වලට මේක හිටිනවා මේ. මාත් හිතුවට වඩා හොඳට ආවා. දැන් අපි මේක ලිපෙන් බා ගන්නවා. දැන් අපි මේක බෝල් එකකට දාමු ලස්සනට හැඩ කපා ගන්න. කලන්න බෑනේ. පිච්චේ බලාගෙන. සම්පූර්ණ අතාර ගන්න එපා බරයි ඔක. සහ ඔක හදන්න non stick වෙන්නත් ඕනේ පෑන් එක. ඕ. නැත්නම් මේක ඇලෙනවනේ. මේක මේ විදිහට ඉස්සන්ට තුනී කරගන්න. තායි කඩපිට දාන්න. මේක තනිකර මස්කට් එක වගේ. දැන් මේක හොඳට නිවුනහම ෆ්‍රිජ් එකේ දාන්න. කැට කපලා තනිකර මස්කට් එක වගේ.
දැන් මේ සුදු දාගත්තා. දැන් අපි මේකට ලස්සනට කවුරුත් ආසෙන්නේ මෙහෙම දැක්කම කන්න. ඕගොල්ලන්ට මේක අතුරුපසක් විදිහට හදන්න පුළුවන්. ඕගොල්ලන්ගේ යාළුවෝ කවුරු හරි ගෙදරට එන වෙලේ අතුරුපසක් විදිහටත් මේක හදන්න පුළුවන්. එහෙනම් ඔන්න දැන් ඕගොල්ලන්ට මම එක කැවිලි જાතියක් අරන් ආවා. දැන් ඉතින් තව තියෙනවා අපිට ගොඩක් දේවල් එකින් එක මම වීඩියෝස් අරගෙන එන්න. ඕගොල්ලෝ දැනටත් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. like ටිකකුත් දාන්න. share කරන්න. ඉතින් මට support එකක් දෙන්න. සුබෝදෑසනක්. අද අපි දවස් පටන් ගන්න මේ විදිහට තමයි. මොකද අද අලුත් අවුරුද්දේ අලුත් පළවෙනි දවස. ඉතින් අපි කාටත් සුබ චාරිත්‍රයක් තමයි අපි මේ කරන්න දැන් ලෑස්ති වෙන්නේ. කිරි උතරන චාරිත්‍රේ. ඉතින් අපේ දරුවෝ වුණත් ඒවා බලන්න ඕනේ. මොකද ඒගොල්ලොත් ඒවා ඒ චාරිත්‍රය ඉදිරියට අරන් යන්න ඕනේනේ. ඉතින් දැන් ඒ හින්දා අපි මේ චාරිත්‍රයෙන් අද දවස පටන් ගන්නවා. බලමුනේ අපි කිරි උතුරන එක දැන්. දැන් නම් මං හිතන්නේ ඔයගොල්ලෝ අවුරුදු සමරලා ඉවර ඇති. දැන් අපි අද තමයි අපිට අවුරුදු. දැන් මේ අපේ උදේ කෑම මේසේ අපි දැන් කට්ටිය කන්න යන්නේ. මේ අපේ මහන්සිය ප්‍රතිඵල. දැන් ඔයාලට පේනවා ඇති අපි හදපු පොල් කේක් එක තියෙනවා. කේසරි එක තියෙනවා. ඉතින් කොහොම තමයි අද අපේ අවුරුදු දවස ගෙවි යන්නේ. ඉතින් යාළුවනේ දැන් අපේ අලුත් අවුරුද්ද සුබ නව වසරක් වෙන්න කියලා අපි හැමෝටම ප්‍රාර්ථනා කරනවා. අපේ මේ පවුලේ සියලු දෙනාම ඕගොල්ලෝ සියලු දෙනාටම සුබම සුබ නව වසරක් කියලා ප්‍රාර්ථනා කරනවා.